වැක්සින් and injection මොකද්ද මේ දෙකම දෙකක්ද එකක්ද වැක්සින් එකක් කියලා කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නතක් ඒ කියන්නේ යම් කිසි මොකක් හරි ස්පෙસિෆික් ලෙඩකට අපේ ඇඟ ඇතුලේ ප්‍රතිශක්තිකරණය හදන්න දෙන ඉන්ජෙක්ෂන් එකක් විදිහට දෙන එකක් තමයි වැක්සින් කියලා කියන්නේ එතකොට පූස්ලා ගත්තොත් පූසන්ට දෙන වැක්සින් වර්ග දෙකක් තියෙනවා රේබීස් එකයි ට්‍රයිකැට් එකයි. රේබීස් එක දෙන්නේ ජලබීතිකාවට, ට්‍රයිකැට් එක දෙන්නේ එයාට වෛරස් ලෙඩ වලින් ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න. එතකොට සුනකයෙක් ගත්තම එයාලට දෙන වැක්සින් ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. DHL එක, පාවෝ එක, රේබීස් එක. රේබීස් කියන්නේ ජලබීතිකාව, DHL කියන්නේ ඩිස්ටෙම්පර්, හෙපටයිටිස්, ලෙප්ටෝස්පයිරෝසිස්, ඒ වගේම පාවෝ. එතකොට ඕවා තමයි වැක්සින් කියලා කියන්නේ. එතකොට මොනවද ඉන්ජෙක්ෂන්ස්? ඉන්ජෙක්ෂන්ස් කියලා කියන්නේ දැන් ඔයාලා ડોක්ටර් කෙනෙක් ළඟට ගියොත්, වෙට් කෙනෙක් ළඟට ඔයාලගේ සුරතලාව එක්කන් ගියොත්, එයාට තියෙන්නේ මොකක්ද අසනීපේ කියලා බලලා සමහර අසනීප වලට අපි ඉන්ජෙක්ෂන්ස් දෙනවා. ඒ ඉන්ජෙක්ෂන්ස් කියලා දෙන්නේ එයාට දෙන්න ඕනේ බෙහෙත් එක. සාමාන්‍යයෙන් සතෙක්ට බෙහෙත් දෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි ඕරල් රූට් එක. ඒ කියන්නේ කටින් දෙන්න පුළුවන්. කටින් දෙනවා ටැබ්ලට්ස්, කැප්සියුල්, සිරප්, සොලියුෂන් වර්ග එක එක ඒවා තියෙනවා. එතකොට අනිත් එක තමයි IV රූට් එක. IV කියලා කියන්නේ කැනියුලා එකක් දාලා බ්ලඩ් වෙසල් එකට කියන්නේ ලේනහරයකට ඩිරෙක්ට් අපිට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන්ස් විදිහට දෙන්න පුළුවන්. ඉන්ජෙක්ෂන්ස් වලට විදිහට දෙනකොටත් ඒ වගේ එක එක තැන් වලට දෙන ඉන්ජෙක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ මසල් වලට ඩිරෙක්ට් දෙන ඒවා තියෙනවා, සබ් කට් දෙන ඒවා තියෙනවා. ස්කින් එකට දෙන ඒවා තියෙනවා. එහෙම වෙන වෙන විවිධ විදිහට තියෙනවා. එතකොට වැක්සින් එකක් නොවන ඉන්ජෙක්ෂන් එකක් ඔයාලගේ සුරතලාට දෙනවනම් ඒ දෙන්නේ එයාට දෙන්න ඕන බෙහෙත් එකක්. ඒකයි ප්‍රතිශක්තිකරණ එන්නත් නැත්නම් වැක්සින් එකයි කියන්නේ දෙකක්. එතකොට මේ දෙක පටලව ගන්න එපා.